Welcome everyone. කලින් වීඩියෝ දෙකේදී අපි ඩේටාබේස් එකක් හදලා ටේබල් 3ක් book, loan, find මේ විදිහට හදලා ඉවර කළා. අද අපි මේ ටේබල් 3 එකිනෙකට කනෙක්ට් කරලා data insert කරලා relationships හදන්නේ කොහොමද කියලා බලමු. ඉතින් relationships create කරන්න අපි මුලින්ම මේ relationship view එකට window එකට යන්න. ඉතින් මේ relationship window එකට යන්න ඔයාලා යන්න ඕනේ ඔයාලගේ ribbon එකේ database tools කියලා option එකක් තියෙනවා. නැත්නම් ටැබ් එකක් තියෙනවා. මේ ටැබ් එකට ගියාම මේ ටැබ් එකේ relationships කියලා group එකක් තියෙනවා. මේ group එකේ ඔයාලට පේන්න තියෙනවා relationships කියලා option එක. මේ relationships කියන option එක select කරපුවම මගේ මෙන්න මේ විදිහට දකුණු අත පැත්තෙන් add tables කියලා අලුත් pane එකක් open වෙනවා. ඉතින් ඔයාලගේ version එක ටිකක් පරණ නම් සමහර විට මේ දකුණු අත පැත්තෙන් එන pane එක වෙනුවට ඔයාලට මේ pop up ඩයලොග් බොක්ස් එකක් හරි නැත්නම් pop up window එකක් ඕපන් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ window එක ඕපන් වුණාම මම මේ මගේ side pane එක use කරලා කරනවා වගේ එකින් එකට tables drag and drop කරගන්න ඔයාලගේ මේ relationship work area එකට. මම books table එක drag and drop කරා, loan table එක drag and drop කරා, ඊළඟට find table එක click list එකෙන් click කරලා drag කරලා මේ space එකට drop කරගන්නවා. ඉතින් ඔයාලා drag and drop කරගත්තට පස්සේ ඔයාලට පේනවා. ඉතින් මෙතන අපි අර හදපු tables වල fields field names list එකක් තියෙනවා and primary key එක specifically අපිට පේන්න තියෙනවා. ඉතින් මේ relationships හදනවා කියලා කියන්නේ අපි අර කලින් කිව්ව primary key එකේ foreign key එකේ තියෙන සම්බන්ධය මොන වගේද කියලා. ඒ කියන්නේ අපි loan කියන table එකේදී පොත කවුරු හරි කෙනෙකුට අරන් යන්න දීලා එයාගේ විස්තර සටහන් කරගත්තට මේ ටේබල් එකේදී පොතේ විස්තර දාන්නේ නැහැ. එතකොට මේ book ID කියන foreign key එකෙන් අපි books කියන ටේබල් එකෙන් තමයි මේ දෙන්නම ලින්ක් කරලා හොයාගන්නේ මෙයා අරන් ගියේ මොන පොතද, ඒ පොත මොන වර්ගයේ එකක්ද, කවුද ලියලා තියෙන්නේ, ඒ කියන විස්තර. එහෙනම් මේ දෙන්න අතර රිලේෂන්ෂිප් එක හදාගන්න එක තමයි මේ රිලේෂන්ෂිප් ක්‍රියේෂන් කියලා කියන්නේ. කොහොමද රිලේෂන්ෂිප් එකක් හදන්නේ? රිලේෂන්ෂිප් එකක් හදන්න ලොකු දෙයක් කරන්න නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා අසයින් කරපු ප්‍රයිමරි කී එක බුක්ස් ටේබල් එක ගත්තොත් බුක්ස් ටේබල් එකේ ප්‍රයිමරි කී එක උඩ ක්ලික් කරලා ඒක ඩ්‍රැග් කරගෙන ගිහිල්ලා ඒ ප්‍රයිමරි කී එක ෆොරින් කී එක විදිහට තියෙන ටේබල් එක. අපේ නම් ලෝන් ටේබල් එකේ book ID කියන එක උඩටම මෙහෙම ඩ්‍රොප් කරන්න. එහෙම තමයි රිලේෂන්ෂිප් එක ක්‍රියේට් කරන්නේ. ඉතින් මේ රිලේෂන්ෂිප් එක ක්‍රියේට් කරනකොට ඔයාලට මෙන්න මේ වගේ pop up dialog එකක් ඕපන් වෙනවා. මේකේ කියන්නේ edit relationships කියන pop up එක. මේකේ තියෙනවා enforce referential integrity කියලා ඔප්ෂන් එක. එතකොට මේ referential integrity කියන්නේ මොකක්ද? මේ referential integrity කියන චෙක් බොක්ස් එක චෙක් කරන එක තාම වැදගත්. මොකද මේකෙන් access එකට කියන්නේ loan table එකේ book ID එකක් තියෙනවා නම් ඒ book ID එක book table එකේ තියෙන්නම ඕනේ කියලා. මේකෙන් වෙන්නේ තියෙන්නම බැරි බුක් එකකට ලෝන් රෙකෝඩ් එකක් වැරදීමකින් වුණත් හදන්න බෑ කියලා ඇක්සස් එකම චෙක් කරනවා. ඩේට ගැන කන්ෆියෂන්ස් මිස්ටේක් අඩු කරගන්න මේක ඉතාම වැදගත් රෝල් එක. ඊළඟට තියෙනවා මේ එන්ෆෝස් රෙෆරන්ශල් ඉන්ටගට කියන අපි කලික් කරාට පස්සේ එක නරකපු විදිහට බුක් ID මේ බුක් ස්ටේබල් එක නැති එකක් ලෝන් ID එක එන්ට නොවෙන්න මේ රෙෆරන්ශල් ඉන්ටගට එක චෙක් කරට අපිට තව ඔප්ෂන්ස් දෙකක් චෙක් කරන්න එනේබල් වෙනවා. ඒක තමයි කැස්කේඩ් අප්ඩේට් සහ කැස්කේඩ් ඩිලීට් රිලේටඩ් රෙකෝඩ්ස් නැත්නම් රිලේටඩ් ෆිල්ස් කියන ඔප්ෂන්ස් දෙක. කැස්කේඩ් අප්ඩේට් සහ කැස්කේඩ් ඩිලීට් කියන්නේ මොකක්ද? රෙෆරන්ශල් ඉන්ටග්‍රිටි චෙක් කළාම මේ enable වෙන ඔප්ෂන් දෙකේ කැස්කේඩ් අප්ඩේට් රිලේටඩ් ෆීල්ඩ්ස් කියලා කියන්නේ බුක් ටේබල් එකේ බුක් ID වැලියු එක වෙනස් වුණොත් කලාතුරකින් වුණත් වෙන්න පුළුවන් දෙයක්. එම වෙනස ලෝන් ටේබල් එකේ රිලේටඩ් රෙකෝඩ්ස් වලටත් ඔටෝමැටිකලි අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ ඔයාලා ලෝන් ටේබල් එකේ එන්ටර් වෙලා තියෙන මොකක් හරි බුක් එකක්
කවුරු හරි කෙනෙක් පොතක් ගෙනහිලා තියෙන අතරතුර වෙනස් කරත් ඒකට අදාළ ඩීටේල්ස් එතකොට ලෝන් ටේබල් එකේ වෙනස් වෙනවා. කැස්කේඩ් ඩිලීට් කියලා කියන්නේ බුක් ටේබල් එකෙන් රෙකෝඩ් එකක් ඩිලීට් කරොත් ඒකට රිලේටඩ් ලෝන් රෙකෝඩ්ස් ටිකත් ඔටෝමැටිකලි ඩිලීට් වෙනවා. ලෝන් රෙකෝඩ් විතරක් නෙමෙයි ඒ රෙකෝඩ් එකම ෆයින් ටේබල් එකේ තිබුණොත් ඒකත් ඒ විදිහටම ඩිලීට් වෙනවා. මේ ඔප්ෂන්ස් දෙකම චෙක් කරලා අපිට පුළුවන් ක්‍රියේට් කියන ඔප්ෂන් එක දෙන්න. ක්‍රියේට් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. එතකොට මේ රිලේෂන්ෂිප් එක ක්‍රියේට් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි රිලේෂන්ෂිප් එකක් ක්‍රියේට් කරගන්නේ. ඇයි අපි මේවා යූස් කරන්නේ? කැස්කේඩ් අප්ඩේට් ඩිලීට් යූස් කරන්නේ ඇයි කියලා හිතමු. රියල් සිස්ටම් එකකදී බුක් එකක් ලයිබ්‍රරි එකකින් පර්මනන්ට්ලි ඉවත් කරනවා කියලා හිතන්න. ඒකට පරණ ලෝන් රෙකෝඩ්ස් තියෙනවා. කැස්කේඩ් ඩිලීට් නැතුව ඇක්සස් එක ඒ බුක් රෙකෝඩ් එක ඩිලීට් කරන්නවත් ඉඩ දෙන්නේ නැහැ. මොකද රිලේටඩ් ලෝන් රෙකෝඩ්ස් තියෙන නිසා. කැස්කේඩ් ඩිලීට් එනේබල් කරොත් බුක් එකයි ඒකට රිලේටඩ් හිස්ටරි එකයි එකපාරටම ක්ලීන් කරගන්න පුළුවන්. ඉතින් මේක ඉතාම කියාෆුල් වෙන්න ඕනේ සෙටිං එකක්. මොකද මේකෙන් පර්මනන්ට් ඩේටා ලොස් එකක් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රොඩක්ෂන් සිස්ටම් එකකදී කැස්කේඩ් ඩිලීට් එක එනේබල් කරන්න කලින් හොඳට හිතන්න ඕනේ. එහෙනම් මම මේ විදිහටම මගේ ලෝන් ටේබල් එකයි ෆයින් ටේබල් එකයි අතරත් රිලේෂන්ෂිප් එක හදා ගන්නවා. කොහොමද කරන්නේ? ලෝන් ID කියන ෆීල්ඩ් එක ක්ලික් කරලා ඩ්‍රැග් කරගෙන ගිහිල්ලා ෆයින් ටේබල් එකේ ලෝන් ID කියන එකට ඩ්‍රොප් කරනවා. ඊට පස්සේ රෙෆරන්ෂල් ඉන්ටෙග්‍රිටි එක enable කරලා ඒකත් එක්ක එන cascade update related fields and cascade delete related records කියන options දෙක select කරලා create කියලා ක්ලික් කරනවා. එතකොට මේ දෙන්න අතරත් relationship එක හැදෙනවා. ඔයාලා relationship එක හදද්දී මතක ඇතුව මේ cascade update cascade delete කියන එකයි referential integrity කියන එකයි select කරන්න අමතක කරන්න එපා. එහෙනම් දැන් අපේ ටේබල් එකට අදාළ රිලේෂන්ෂිප් එක හැදලා ඉවරයි. මම control S එකක් දීලා මේ රිලේෂන්ෂිප් view එක ක්ලෝස් කරනවා. එහෙනම් දැන් අපේ ටේබල්ස් ක්‍රියේට් කරලා ඉවරයි. රිලේෂන්ෂිප්ස් හදලා ඉවරයි. අපි බලමු මේ ටේබල්ස් වලට කොහොමද data insert කරන්නේ කියලා. books කියන ටේබල් එකකට නම් අපි insert කරන්න ඕනේ පොත් සම්බන්ධ තොරතුරුනේ. එහෙනම් මම books කියන ටේබල් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්නවා. මතක තියාගන්න ඩබල් ක්ලික් කරලා ඕපන් කරොත් ඔයගොල්ලෝ යන්නේ එඩිටිං වීව් එකට. නැත්තම් ඔයාලට තියෙනවා රයිට් ක්ලික් කරලා ඩිසයින් වීව් ගියොත් ඔයාලට ඩිසයින් වීව් එකට යන්න පුළුවන්. මට දැන් ඕනේ එඩිටිං වීව් එක. ඒක නිසා මම මේ ටේබල් එකට data insert කරන්න යන්නේ. ඒ නිසා මම මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන book ID එක 1123 වගේ එකක් දීලා ටයිටල් එක හැරි පොටර් කියලා දෙනවා. ඕත විදිහට JK රෝලින් කියන ඕතගේ නම දෙනවා. ජොන්ර් එක විදිහට ෆැන්ටසි කියලා එන්ටර් කරනවා. මේ විදිහට මම රෙකෝඩ්ස් දෙකක් ඇඩ් කරගන්නවා. මට ඔයගලන්ට පොඩි දෙයක් පෙන්වන්න ඕනේ. ඒ නිසා මම රෙකෝඩ්ස් දෙකක් ඇඩ් කරගන්නවා. ඊළඟ රෙකෝඩ් එක තමයි 1124. ඊළඟට පොතේ නම හැරි පොටර්. දැන් බලන්න මම අර ඔයාලට කියපු උදාහරණ වලට තේරෙනවා හැරි පොටර් කියලා නමෙන් පොත් දෙකක් තියෙනවා. but book ID කියන එක ඩිෆරන්ට් නිසා මේ එන්ට්‍රීස් දෙක අපිට ඩිෆරෙන්ෂিয়েට් කරගන්න පුළුවන්, වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. එහෙනම් මේකෙත් ජොන්ර් එක ෆැන්ටසි කියලා මම එන්ටර් කරනවා. එන්ටර් කරලා මේක ක්ලෝස් කරනවා. ක්ලෝස් කරලා මට පුළුවන් මේ පොත් දෙකෙන් එකක් කවුරු හරි අරන් ගිය විදිහට 1123 රෙකෝඩ් එක එන්ටර් කරන්න ලෝන් ID එකක් යටතේ. ලෝන් ID එක මම 112 කියලා දෙනවා. බුක් ID එක මේ ලෝන් ID එක යටතේ අරන් යන පොත තමයි 1123. එතකොට මේ 1123 එකට අදාළ පොතේ විස්තර මේ ටේබල් එකේ නැහැ. ඒකේ විස්තර තියෙන්නේ බුක්ස් ටේබල් එකේ. මෙම්බර් නේම් එක දෙනවා මම සහන් පෙරේරා කියලා. ලෝන් ඩේට් එක 11යි 03යි 2026. රිටර්න් ඩේට් එක වෙන්න තිබුණේ
25යි 0.3යි 2026 මේ විදිහට අපිට data enter කරන්න පුළුවන්. අපි හිතමු මේ පොත ගෙනිච්ච කෙනා පොත වෙලාවට ගෙනත් දුන්නේ නැහැ. එහෙනම් අපිට පුළුවන් මේ find table එකට මේ record එකට අදාළව find එකකුත් add කරන්න. මේක අපි record 11 කියලා දාලා loan ID එක 112 කියලා දෙමු. 112 කියලා දුන්නට පස්සේ අපිට find amount එක දෙන්න පුළුවන් 100ක් හෝ ඒ වගේ ගන්න. paid status එක මම මෙහෙම ටික් කරන්න නැතුව තියෙනවා. මේක pay කරලා නැහැ කියලා හිතන්න. හරි. අපි එහෙනම් මෙහෙම tables වලට enter කරගෙන ඉවරයි. දැන් මට ඕනේ මේ 1123 කියන record එක ඒ කියන්නේ අර කවුරු හරි අරන් ගිහිල්ලා fine එකකුත් තියෙන පොත මගේ library එකේ records වලින් අයින් කරන්න. එහෙනම් මට කරන්න තියෙන්නේ මේ table එකට ඇවිල්ලා මෙතනින් delete record කියලා මෙතන right click කරලා delete record කියලා දෙනවා. දැන් ඔයාලට මතක ඇති relationship එක create කරද්දී අපි referential integrity එකක් දාලා cascade delete කියලා එකක් enable කරා. ඒකෙන් අපි කිව්වා books table එකේ මොනවා හරි delete කරොත් ඒකට අදාළ අනිත් records උත් database එකෙන් delete වෙන එකට තමයි cascade delete කියලා කියන්නේ. දැන් අපි බලමු මේ delete record එක දීලා අපේ cascade delete එක කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට අපිට message එකක් එනවා relationship that specify cascading deletes are about to cause one record this table along with related records in related tables to be deleted. ඒ කියන්නේ තව relate වෙලා තියෙන table වලුත් මේ record එක delete වෙන්න යන්නේ කියලා. Are you sure you want to delete this record? ඔයාලට sure ද මේක delete කරන්න ඕනේ කියලා අහනවා. එහෙනම් මම yes කියලා දුන්නොත් මෙතනින් ඒක delete වෙනවා. ඒ වගේම ගිහිල්ලා බලමු loan table එකේ දැන් එහෙම entry එකක් නැහැ. එතනිනුත් delete වෙලා. find table එක ගත්තොත් find table එකත් entry එක delete වෙලා තියෙනවා. එහෙනම් cascade delete වැඩ කරන්නේ ඔන්න ඔය විදිහට. හරි. එහෙනම් මෙන්න මේ දේවල් තමයි relationship එකක් හදන විදිහ සහ relationship එකේ referential integrity and cascade delete cascade update කියන options වලින් වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි table තුන අතර relationships හැදුවා. referential integrity එකයි cascade update cascade delete එකයි ඇයි use කරන්න කියලා තේරුම් ගත්තා. data insert කළා සහ record එකක් delete කරාම related records ටිකත් cascade වෙලා delete වෙන හැටි practically බැලුවා. මේකෙන් අපේ table creation කොටස ඉවර වෙනවා. ඊළඟ වීඩියෝ එකේදී අපි කොහොමද queries හදන්නේ කියන එකට වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් query object එකක් create කරගන්නේ කොහොමද? table වලින් අවශ්‍ය data විතරක් search කරගන්නේ කොහොමද කියන එක ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරමු. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න මේ series එකේ ඊළඟ වීඩියෝ එක බලන්න. Thank you.